සුබ දවසක් හැමෝටම කියනවා මුලින්ම. ඔන්න අදත් ඔයාලට මම වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඇවිල්ලා තියෙනවා මේ සිංගර් බෆල් එකක්. සිංගර් බෆල් එකේ බෝඩ් එකේ මේකේ හැමෝම කියන ප්‍රශ්නයක් තමයි මේ පවර් ඉතින් හදන්න බෑ කියලා කේස් එකක් තියෙනවා. ඉතින් මම අද බැලුවා මේ පවර් සප්ලයි එක මම කීපෙම try කරලා තියෙනවා. මටත් ඇවිල්ලා තියෙනවා ලෙඩේ. දැන් මම අද try කරන්න යන්නේ මේකේ කෑලි ඔක්කොම මම check කරා. ඔක්කොම කෑලි ටික හොඳයි. නමුත් මට තියෙන ගැටලුව තමයි මෙන්න මේ chopper එක load කරනවා. chopper එකට මම මේ chopper එකට MOSFET එකට යන line එක. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ line එක මෙතනින් මේ යන jumper එක මේ jumper එකේ මෙන්න මෙතනින් මම disconnect කරලා bulb එකක් දැම්මාම මේ voltage හදනවා භාගයක් 24 හදන්න ඕනි. මේ දෙකට 24 මෙන්න මෙතන capacitor එකට 12 හදන්න ඕනි. ඉතින් මෙතන මේ voltage එකෙන් භාගයක් හදනවා. නමුත් හරියට මේ බල්බ් එක ලෝඩ් වෙලා තමයි වෝල්ටේජ් එක හදන්නේ. එතකොට මේකේ හැම කෑල්ලක්ම මම චෙක් කරා. කොහොම හොඳයි. දැන් මට සැකේ තියෙන්නේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක. ඉතින් මම මේ ට්‍රාන්ස්ෆෝමර් එක රීවයින්ඩින් කරන්න යන්නේ. මෙන්න මේ විදිහට රීවයින්ඩින් කරලා බලන්න යන්නේ. අපි මුලින්ම මේ ට්‍රාන්ස්ෆෝමරේ මම ගලවලා බලනවා. ඉතින් මේක ලොකු වීඩියෝ එකක් වෙන්න නිසා මම ගලවන එක සම්පූර්ණ වීඩියෝ කරන්නේ නැහැ. මම ඉස්සරහට කියලා දෙනවා SMPS ට්‍රාන්ස්ෆෝමර් කොහොමද උතන්නේ කියලා. දැන් මම අද මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගලවලා බලනවා ඇත්තටම මේක ඇතුලේ දෝෂයක් තියෙනවද කියලා. මේ ට්‍රාන්ස්ෆෝමර් පිච්චිලාද තියෙන්නේ කියලා. ගලවලා බලමු. කොහොම හරි මේකට නැත පවර් එකක් අපි හදාගන්න try කරනවා. බලමු මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගලවලා මේක ඇතුලේ තියෙන දෝෂය මොකක්ද කියලා. හරි දැන් මේ ට්‍රාන්ස්ෆෝමරේ වටේ ඉටිකොලේ ගලවලා තියෙන්නේ. දැන් මේක ගලව ගන්න ඕනි. ඉතින් මේක ගලවන ක්‍රම කීපයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක මේ බවුත් එකෙන් හොඳට රත් කරන්න ට්‍රාන්ස්ෆෝමර් පෙරයිඩ් එක. රත් කරලා මෙන්න මේ වගේ තලයක් අරගෙන මෙන්න මේවා තැනකට තියලා හිමීට චූටි තට්ටුවක් දාලා පෙරයිඩ් එක ගලව ගන්න පුළුවන්. නැත්නම් මේක හොඳට වතුරේ තඹ ගන්න ඕනේ. ඉතින් මම කරන්නේ මේ ආකාරයට බවුත් එකෙන් හොඳට වටේම රත් කර ගන්නවා. විනාඩි 10ක් 20ක්. එතකොට මේක හොඳට රත් වෙච්චාම මේක කෝර් දෙක අපිට දෙපැත්තට ගලව ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති ක්‍රමවේදයක් යොදා ගන්න මේ චොපර් ට්‍රාන්ස්ෆෝමරේ ගලව ගන්න. මම නම් බවුත් එකෙන් රත් කරලා තමයි ගලවන්නේ. හරි ඔයාලට පේනවා ඇති මම මගේ දැන් මෙන්න මේ කෝර් එක අල්ලන්න බැරි තරම් මේක රත් වෙලා තියෙන්නේ. මම හොඳට රත් කරා. රත් කළා තමයි ගලවලා ඉටක් ගන්න තියෙනවා. ඉතින් මේ කෝර් එක තිබ්බ පැත්ත හොඳට මතක තියාගන්න. ඒක වෙනස් වුණොත් සමහර චොපර් වැඩ කරන්නේ නැහැ. يعني මම මේ විදිහට සලකුණක් දා ගන්නවා මෙන්න මෙතනයි මෙන්න මෙතනයි. ඔබ පැත්ත මතක තියාගන්න. ඉතින් ওই පැති දෙක එකට තියෙන තමයි සෙට් වෙන්න ඕනේ. ඉතින් හරි දැන් අපේ මේ වයින්ඩින් එකෙන් වයින්ඩින් එක ලෙහා ගන්න ඕනි. මම ඔක්කොම වීඩියෝ එකට දාන්නේ නැහැ. ඒක කට්ටියට මේවා ගැන වැඩි උනන්දුවක් නැහැ මේ ඉලෙක්ට්‍රොනික රිපෙයාරින් සම්බන්ධව. නිසා මම ඔක්කොම දාන්නේ නැහැ. දැන් මම මේකේ වයින්ඩින් එකින් එක ලෙහාගෙන අපේ මෙන්න මේ කොලේ සටහන් කර ගන්නවා. ඉතින් මේකේ තියෙන වයින්ඩින් ටික පෙන්නන්න. මේ තියෙන්නේ අපේ මේන් වයින්ඩින් එක. මේ තියෙන ස්මූතින් කැප්ස් එකේ ඉඳන් මෙන්න මේ D කියන්නේ මේ බෝඩ් එකේ විදිහටමයි මම ඇඳගෙන තියෙන්නේ. වලත් ඒ විදිහට ඇඳගන්න. එකක් නේ 300 volts ඇවිල්ලා මේකෙන් ඩ්‍රේන් එකට යනවා අපේ MOSFET එකේ. ඉතින් මෙතන තියෙනවා ඔක්සිලරි වයින්ඩින් එක. මෙතන ග්‍රවුන්ඩ් එක. මේන් 300 volt capacitor එකේ ground එක. මේ තියෙන ඔක්සිලරි diode එක. එහෙම එනවා. ඒතර මේක අපිට ඕන විදිහට උතා ගත්තාම අපිට ඕන විදිහට SMPS power supply එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන coil එකක් තියෙනවා. ඇත්තටම මෙතෙන්ද ඇයි මෙයාලා diode හතරක් දාලා තියෙන්නේ. මොකද මේ power supply එක මම SMPS කරද්දි කියලා දෙන්න එක දිශාවකට විතරක් oscillate වෙන power supply එක. දෙදිශාවසම oscillate කරන්නේ නැහැ. නමුත් මෙයාලා මේකට diode හතරක් දාලා තියෙනවා. දෙකෙන් කරන්න පුළුවන් වැඩේ හතරකින් කරලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ යාළගෙන SMPS සම්බන්ධව අවබෝධයක් නැතුව හදපු power supply එකක් කියලා එකෙන් තේරෙනවා. එතකොට මෙතන තියෙනවා අපේ 12 volts line එක. දැන් මම try කරන්නේ අපිට මේ power supply හදාගන්න බැරි වුණත් මේ chopper එක අපිට ඕන විදියට හරි මුලින්ම මේකේ විදියට උතලා බලනවා. බොහෝ විට සාර්ථක වෙයි. මොකද මම මේක කලින් කරලා නැහැ. එහෙම නැත්නම් අපිට ඕන විදියට coil උතලා අපේ power supply එකක් හදලා දාමු මේකට. එතකොට ඒක 100%ක් සාර්ථකව වැඩ කරයි මම හිතන විදිහට. හොඳයි අපි මම දැන් එකින් එක ලේනවා. මම එකක් ඔක්කොම වීඩියෝ කරන්න යන්නේ නැහැ. ලේලා ඔයාලට උතපු හැටි කියන්න. හරි මම මේ විදිහට මුළු චොපර් එකම ගලවලා සුද්ධ කරගෙන තියෙනවා දැන්. ඉතින් මේ විදිහට තමයි මගේ
සටහනේ තියෙන. මගේ පළවෙනි එකට තිබි විදියට එක්සෙල් වයින්ඩින් එක තිබ්බා පොටි චූටි කම්බියකින් මෙන්න මේ වගේ. කම්බි ටික මම වෙන් කරලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ දෙවෙනියට තිබ්බා අපේ 300 ඉඳන් මෙන්න මේ මැද පින් එකක් තියෙනවා මේ චොපර් එකේ. මෙන්න මෙතන 300 ලයින් එකේ වෙන්න මෙතෙන් එකක් තිබ්බා. වට 23 ඇත්තට මෙතන ගැටලුවක් තියෙනවා. වට 23 කියන්නේ සාමාන්‍ය මේ චොපර් එක වැඩ කරන ෆ්‍රීකවන්සි හර්ට්ස් 200 කිලෝහර්ට්ස් 200කින්වත් වැඩ කරන්න ඕනේ. දැන් මේ කියන විදිහට එතකොට අපිට බෑ පවර් මොඩියුල් එකක් දාන්න. මොනවත් පොඩි මොඩිෆිකේෂන් එකක් දාලා අපිට පවර් මොඩියුල් එකක් දාන්න පුළුවන් විදිහට චොපර් එක හදාගන්න මම try කරනවා. එමුණොත් අර ඔරිජිනල් පවර් එක හදාගන්න බැරුණා මොඩියුල් දදා හරි දුවන්න පුළුවන්. ඉතින් එතන ගැටලුව තියෙන මොඩියුල් එකක් දැම්මොත් මොඩියුල් එකත් පිච්චෙනවා. ඒ ප්‍රශ්නේ නිසා ඉතින් ඒ වගේ මේකට ඩබල් කරන්න ඕනේ 23 වෙනුවට 80යි ගොතන්න ඕනේ. දැන් මේකේ 40 ගාණක් නේ තියෙන්නේ. 80ක් තියෙන ඕනේ සාමාන්‍ය මොඩියුල් එකක් දුවන්න. එතකොට මෙතන මේ අවුට්පුට් එකේ 80 තියෙනවා. එතකොට මෙතන 3T2 තියෙන. මෙතන 2T අවශ්‍ය නැහැ පින් එක ඕපන් තියෙන්නේ අපේ බෝඩ් එකේ. 3T කියන්නේ 912 වර්ස් ලයින් එක. ඉතින් හොඳයි ওই විදිහට තමයි අපේ සර්කිට් එක තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ සර්කිට් එක හදලා තියෙන්නේ යාලා. ඉතින් අපි මේක දැන් සම්පූර්ණයෙන් රීවයින්ඩින් කරන වාට තියෙනවා මේ ඩොට් එකක් තියලා දෙනවා. මොකද මේ SMPS කියන ඒවා අපිට ඕන විදිහට ඔතන්න බෑ. මම ඒක SMPS ට්‍රාන්ස්ෆර් ඔතන පාඩමේදී කියලා දෙන්නම්. මේ ඩොට් එකක් තියෙන ආරම්භය. ඒ ආරම්භය සහ හැම වයින්ඩින් එකම එකම දිශාවකට ඔතන්න ඕනේ. එකම දිශාවකට ඔතන්න ඕනේ. ඔයාලට එක වයින්ඩින් එකක් දක්ෂිණාවර්ත ඔතලා අනිත් වයින්ඩින් වාමාවර්ත ඔතන්න බෑ. මේ ස්ටාර්ටින් පොයින්ට් මම දාලා තියෙනවා. එතකොට මම ගලවුවා මේ පැත්තෙන්. මේ ඩයෝඩ් එකේ තියෙන පැත්තෙන් තමයි මේ වයින්ඩින් එක ගලවලා තියෙන්නේ. අවසාන කම්බිය මෙතන ඒකයි මේ ඩොට් එකක් දාලා තියෙන්නේ. හැම වයින්ඩින් එකම මම මේ ඩොට් එක දාලා තියෙනවා. ඉතින් මේ වයින්ඩින් එකේ නම් ඩොට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම දැම්මේ නැහැ. නැත්තම් මෙන්න මෙතෙන්වත් එනවා ඩොට් එකක්. මෙතෙන් එනවා ඩොට් එකක්. ඉතින් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ ඩයෝඩ් හතරක් තියෙන නිසා මේකට අනිවාර්යෙන් ඩොට් එක අවශ්‍යයි. ඉතින් ඔය විදිහට තමයි අපේ SMPS power supply එකේ තියෙන්නේ. එහෙනම් මම දැන් මේක වයින්ඩින් කරගන්නවා. මම මේ වට 23 වෙනස් කරනවා ටිකක් වැඩි ටර්න්ස් ගන්නකට. මොකද අපිට මේ පවර් මොඩියුල් එකක් දාගන්න තමයි මම try කරන්නේ. ඔරිජිනල් පවර් සප්ලයි එක හදාගන්න බැරුණොත් ඒ එක්ස්පෙරිමන්ට් එක තමයි මම මුලින්ම කරන්න යන්නේ. ඒක හරි ගියේ නැත්තම් ඔරිජිනල් පවර් සප්ලයි එක මම හදනවා. හරි හොඳයි එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ කොහොමද වයින්ඩින් ටික උතා ගන්න කියලා. මම උතන හැටි කියන්නේ නැහැ. මම උතන හිටක්කන් එන්නම් වීඩියෝ එකේ. ඉතින් මම මේකේ ඇත්තටම මට ඉස්සෙල්ලා වැරදුනා. මේකේ 23 හරි මේ තියෙන ටර්න්ස් ගන්න. මොකද මේ ට්‍රාන්ස්ෆෝමරේ සාමාන්‍ය වට 40ක් වගේ එතුණා කියන්නේ මේක කිලෝහර්ට්ස් 100කින් විතර වැඩ කරන ට්‍රාන්ස්ෆෝමරයක්. සාමාන්‍යයෙන් කිලෝහර්ට්ස් 200ක් වෙනවා නම් මේකේ වට 20 වෙන්න ඕනේ. මට ඒ චුට්ටක් වැරදුනා. ඒතර මම වට 80 කිව්වේ කිලෝහර්ට්ස් 15 ට්‍රාන්ස්ෆෝමර්. ඒක CRT TV වලට එන්නේ. ඒ කිලෝහර්ට්ස් 15 ට්‍රාන්ස්ෆෝමරේට තමයි වට 80ක් විතර එතෙන්නේ. දැන් මේකේ මේ වට 40ක් 45ක් වගේ තියෙන කිලෝහර්ට්ස් 100 ට්‍රාන්ස්ෆෝමර්. මේක දැන් කිලෝහර්ට්ස් 100ෙන් වැඩ කරන්නේ. ඉතින් අපිට පුළුවන් දැන් මේකට ඔරිජිනල් පවර් සප්ලයි එක නැති වුණොත් ඔසිරියක් කරන. දැන් මම එක මෙන්න මේ වයින්ඩින් එක ඇතුවා. දැන් ඉතින් අපි මේක 1 2 3 4 කියලා ලිව්වේ. අන්තිමට දැන් 6 වෙනි වයින්ඩින් එකෙන් තමයි පටන් ගන්න. ඒකනේ අවසානයේ තියෙන්නේ. ඒකේ ඩොට් එක මෙතන ආවා. ඒ නිසා ඩොට් එක තියෙන්නේ මෙතන. මම මෙතනින් ආරම්භ කරලා මෙතනින් අවසන් කරගෙන තියෙනවා ට්‍රාන්ස්ෆෝමරේ උතන හැටි. හරි දැන් අපිට ඊළඟට ඔතන්න තියෙන 5 වෙනි වයින්ඩින් එක. මෙන්න මේක 12 වෝල්ට්ස් ලයින් එක. ඒකේ වට 3ක් ඔතන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපි බලමු මේක ඔතලා. හරි ඊළඟට මම ඔතන්න යන්නේ මෙන්න මේ 5 වෙනි ටර්න් එකේ ඊළඟට වට 3ක් එතෙන්න ඕන. අපිට මම මේ විදියට ගේජ් 31 කම්බියෙන් 32 කම්බියෙන් මේකේ මිටියක් හොදාගත්ත කම්බි 7ක් තියෙනවා. ඔරිජිනල් තිබ්බෙත් ඒ විදියට. ඉතින් මෙන්න මේ මැද පින් එකෙන් තමයි ආරම්භ කරන්නේ. මොකද මම මේ ඩොට් එක දාලා තියෙන මැද පින් එකෙන් ආරම්භ කරලා වට 3ක් හොතලා මේ පින් එකෙන් අවසන් කරන්නේ. මේ මැද එකෙන් ආරම්භ කරලා වට 3ක් කලින් එක ඔතපු දිශාවටම ඔතලා අවසන් කරන්න ඕනේ. හරි අපි බලමු. එකත් කරගෙන ඉතුරු වයින්ඩින් ඔක්කොම ඔතන්න ඕනේ දැන්. හරි ඔයාලට පේනවා ඇති මම දැන් මගේ චොපර් ට්‍රාන්ස්ෆෝමරේ සම්පූර්ණයෙන්ම රිවයින්ඩින් කරගෙන තියෙනවා.
ඉතින් මේ විදිහට තමයි මම මේක තනිකර කොප වලින් රීවයින්ඩින් කරගෙන තිබ්බ ඇලුමිනියම් කම්බිය. දැන් තියෙන සම්පූර්ණයෙන් තඹ කම්බිය. මට පේනවා ඇති. සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔයාලට තේරෙන්න ඇති ඩයග්‍රෑම් එකක් බලාගෙන කොහොමද වයින්ඩින් එක කරගන්නේ. මම මේ 2T කියන එක හිතුවේ නෑ. ඒක වැඩක් නෑ. බෝඩ් එකේ පාත් එක empty තියෙන්නේ මේ. ඉතින් 2T පාත් එක ඒකට සම්බන්ධ නෑ. ඒක වැඩක් නෑ. 24 වෝල්ට් 24.24 ලයින් එකයි 12 වෝල්ට් ලයින් එකයි තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේ පවර් සප්ලයි එක හදාගන්න. මේක එක කොයිල් එකක් කර වෙලා තිබ්බේ. කර වෙලා මේ අඩියෙම තියෙන වයින්ඩින් එක මේ දෙවිතියට සම්බන්ධ වෙන අඩියෙම තියෙන වයින්ඩින් එක ෂෝට් වෙලා එකට කරකුට්ටම් වෙලා තිබ්බේ. ඒක එකින් එක පාත් එකට ෂෝට් වෙලා තිබ්බේ. වටයක් දෙකක් ෂෝට් වෙලා වට දෙකක් විතර. සමහරට මේකේ වට දෙකක් කියන්නේ ලොකු ගාණක් SMPS වල. ඉතින් අර ඇලුමිනියම් එක මේවා වෙලා දිරලා ෂෝට් වෙලා තිබ්බේ. මං ගලවද්ද ඒක මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. මට දැන් ටොපර් එක හරි දැන් ඉතුරු වැඩ ටික අපි කරගෙන බලමු මොකද තත්ති කියලා. හරි මම මගේ චොපර් එක උතා ගත්තා. මම උතා ගත්තේ ඇත්තටම මේකේ පවර් සප්ලයි එක හදන්න. නමුත් චොපර් එකේ ගැටලුව විශ්සර දුනාට මෙතන තියෙන මේ පොඩි කම්පෝනන්ට් නිසා මේක ভাইබ්‍රේෂන් එකට ගැලවිලා දාන මොස්ෆෙට් එක යන්න පටන් ගත්තා මට. ඊටඳ බෆල් එකට හයි කරා මේක වැඩ කරා. ඊට පස්සේ මේ ভাইබ්‍රේෂන් එක නිසා අපේ කෑලි ගැලවෙන මේ හෙලවෙද්දි ගැලවෙන. එහෙම වුණොත් මේ හැම පාත් එකක්ම දිරලා තියෙන්නේ. ඒ දිරපු නිසා මට පේන්නේ ෆ්‍රීකවන්සි එක දිරපු නිසා ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනවා. ඉතින් ෆ්‍රීකවන්සි එක වෙනස් වීම මට මොස්ෆෙට් එක යන්න ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ඔසිලේටර් එකක් හැදුවා පිටින් UC 3842 IC එක දාලා ඔසිලේටර් එකක් හදලා පවර් සප්ලයි එක සාර්ථක කරගත්තා. දැන් අපේ පවර් සප්ලයි එක වැඩ කරනවා. ඔන්න මම අපේ පවර් සප්ලයි එක ඔන් කරලා වාට කැප් දෙකේ වෝල්ටේජ් එක පෙන්වන්න. හරි ඔන්න පේනවා ඇති එක කැප් එක වෝල්ටේජ් එක 22.5ක් විදියට පෙන්නනවා. ඊපස්සේ අනිත් කැප් එකේ වෝල්ටේජ් එක 21.5ක් විදියට පෙන්නනවා. එකක් රෙගුලේටඩ් පවර් එකක් තියෙනවා. ඉතින් ඔහොම තමයි පවර් සප්ලයි එකක්. අපි දැන් මේක බෆල් එකට හයි කරලා බලමු කොහොමද ක්‍රියාකාරීත්වය ගැන. අවසානට මම මේ සර්කිට් එක ගැන විස්තරයක් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔසිලේටර් හදාගන්නේ කියලා. හරි ඊළඟට සර්කිට් එකට යන්න කලින් ඔයාලට කියලා දෙන්න තියෙනවා මෙන්න මෙතන අපේ ඔක්සිලරි වයින්ඩින් එක තුවා මේ 4IT හයි සයිඩ් එකේ මේ ඔක්සිලරි වයින්ඩින් එකේ 4IT මම හිතුවේ ඒකේ දැන් ඔරිජිනල් සර්කිට් එකේ 4IT තිබ්බට අපි හදන සර්කිට් එකට මේකේ වට ගන්න වැඩි කරන්න ඕන. ඒකට සාමාන්‍යයෙන් වට 7IT හෝ 6IT වගේ උතන්න ඕනේ 6T වගේ උතන්න ඕනේ මේ ඔක්සිලරි වයින්ඩින් එකට. ඉතින් ඒක තමයි කියලා දෙන්න යන්නේ. ඊළඟට අපි බලමු කොහොමද සර්කිට් එක ගැන විස්තරයක් කියලා. හරි දැන් අපි බලමු කොහොමද සර්කිට් එක හදාගන්න කියලා. ඉස්සෙල්ලා වීඩියෝ වලින් ඔයාලා දකින්න ඇති මම සර්කිට් එක හදලා හයි කරා බෆල් එක කිසිම ගැටලුවක් නැතුව වැඩ කරා. සමහර විට ඒකේ අර මේ වැඩ කරන අවස්ථාවේදී මම මේ මියුසික් ඔඩියෝ ටික අහක් කරලා දානවා කොපිරයිට් වැදෙන නිසා. මේ වැඩ කරනවා පෙන්වන වීඩියෝ එකේදී නමුත් ඒක වැඩ කරනවා. බලමු ඒක ඉස්සරහට මොකක් හරි කරන්න. කොපිරයිට් වැදුනොත් මම ඒක අහක් කරන්න බලනවා. හොඳයි ඉතින් මේක තමයි සර්කිට් එක. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න මෙහෙමම. මම මෙතනින් එහා මේක වැඩි විස්තර දෙන්නේ යන්නේ නැහැ. ඩයග්‍රෑම් එක දාන්න යන්නෙත් නැහැ. පස්සේ ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. හොඳයි මේක තමයි UC 3842 IC එක.
මේ IC එකේ පින් ඒ විදිය නෙමෙයි කැටසටහනක් තියෙන මේ පළවෙනි පින් එක දෙවෙනි පින් එක 3 4 5 6 7 8 පින් ටික තියෙනවා මේ විදියට තමයි රෙජිස්ටර් ටික එන්නේ. ඉතින් මෙතන තියෙනවා මම සරලව කියලා දෙන්නම්. මෙතන තියෙනවා ඔක්සෙලි වයින්ඩින් එකේ අවුට්පුට් එක චොපර් ට්‍රාන්ස්ෆෝමරේ. එතකොට මෙතන තියෙනවා MOSFET එකේ ගේට් එක. මෙතන තියෙනවා ෂෝට් ප්‍රොටෙක්ෂන් එක. එතකොට මෙතන තියෙනවා මෙතන මේකින් කරන්නේ මේ SMPS එක එක පාට ස්ටාර්ට් කරන්න නැහැ. පොඩි ටයිම් එකක් දීලා ස්ටාර්ට් කරන්න තමයි මේ රෙජිස්ටරේ දාලා තියෙන්නේ. මේ රෙජිස්ටරේ අගේ වැඩි කරලා ඒ ස්ලෝ ස්ටාර්ටින් කියන්නේ. ඒක ස්ලෝ ස්ටාර්ටින් කරන්න මේක දාන 300යි වෝල්ට් ලයින් එකට එනවා. ඉතින් ඔය විදිහට තමයි එන්නේ. ඉතින් අපි ඕනම SMPS තව මේක එක ගැටලුවක් තියෙනවා ඔක්ටා කප්ලර් එක. හරි මේ තියෙන ඔක්ටා කප්ලර් එක PC 817. ඉතින් මේ දෙක යනවා අපේ සර්කිට් එකේ ඔක්ටා කප්ලර් එකේ ඩොට් එක තියෙන පැත්ත තියෙන්නේ. අනේ ඩොට් එක තියෙන පැත්තට මෙතනින් වයර් දෙකක් දාලා ඔයාලා පාස් ගන්න සර්කිට් එකේ එක. මේ තියෙන්නේ සර්කිට් එකේ ඔක්ටා කප්ලර් එකේ හයි වෝල්ටේජ් පැත්ත. හයි වෝල්ටේජ් පැත්තෙන් තමයි අපේ සර්කිට් එකට ඔසිලේටර් සර්කිට් එකට පාස් වෙන්නේ. ඒක යනවා මේ පළවෙනි පින් එකට අනිත් එක ග්‍රවුන්ඩ් වෙනවා. ඉතින් ඇත්තටම මේකේ මට මම සරලව ඇඳලා පෙන්නන්නම්. SMPS එකක් කියන්නේ ඇත්තටම මෙන්න මෙහෙම එක වයින්ඩින් එකක් තියෙනවා. මෙහෙම අනිත් වයින්ඩින් එක තියෙනවා. ඊපස්සේ මේ පැත්තේ අවුට්පුට් වයින්ඩින් තියෙනවා. ඊපස්සේ මෙතන රෙගුලේටර් සර්කිට් එකක් තියෙනවා. මේ පැත්ත හයි සයිඩ් එක මේ පැත්ත ලෝ සයිඩ් එක මෙහෙම ඒ දෙක යා කරන තැන ඔක්ටා කප්ලර් එක තියෙනවා. ඔක්ටා කප්ලර් ඩොට් එක. ඉතින් ඔය විදිහට තියෙන ඔක්ටා කප්ලර් එක අපි සම්පූර්ණයෙන් ගලවලා හක් කරනවා. ඉතින් මේ වගේ ඔය ෆීඩ්බැක් ලයින් මේකට ඇවිල්ලා ඔක්ටා කප්ලර් එකේ මේ පින් දෙකට 1 වෝල්ට්ස් එනවා. හරි වෝල්ටේජ් එක මෙතන හැදුනම පාර 12 වෝල්ට්ස් මෙතන හැදුනම හරියටම 12 වෝල්ට් හැදෙනවා නම් මෙතෙන්ට 1 වෝල්ට්ස් එනවා. එහෙම තමයි. ඉතින් මේකේ තියෙනවා මෙතන තියෙනවා අපේ MOSFET එකක්. MOSFET එක තියෙනවා. MOSFET එකේ ගේට් එක එතකොට ගේට් එක මේකේ සෝස් එක ඩ්‍රේන් එක තියෙනවා. සෝස් එකට ඔන්න ඔය විදිහට රෙසිස්ටර් එකක් සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ සෝස් එකට සම්බන්ධ වෙන රෙසිස්ටර් 0.2 ඕම් වගේ රෙසිස්ටර්. ඉතින් අපි අපේ සර්කිට් එක සම්බන්ධ කරන්නේ මෙන්න මෙතෙන්ට එක ලයින් එකක් තියෙනවා. මෙතෙන්ට අනෙක් ලයින් එක. මේක මෙතෙන්ට යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා යම් කිසි සර්කිට් එකක් MOSFET එක පිච්චීම වැළැක්වීම සඳහා අපිට උවමනා වෙන්නේ මේ 400 වෝල්ට් ස්මූතින් කැප් එකේ ග්‍රවුන්ඩ් එක මේ තියෙන්නේ. ඉතින් මේකෙන් 300 වෝල්ට් ලයින් එක එනවා මෙතෙන්. ඉතින් මේක තමයි අපේ ඔක්සෙලි වයින්ඩින් එක. එක පින් එක ග්‍රවුන්ඩ් වෙලා තියෙනවා. අනිත් පින් එක මෙන්න මෙහෙම ඉතින් ඩයෝඩ් එකට ඇවිල්ලා යනවා. අපි මෙතනින් කට් කරලා තමයි ගන්න. හරි. ඉතින් අපේ මෙන්න මේ සර්කිට් එකේ මේ තියෙන FR107 කියන ඩයෝඩ් එක ඔක්සෙලි වයින්ඩින් එකට යනවා. මේ පාත් එක මෙහෙම යන එක කට් කරලා මෙතනින් වයර් එකක් ඔයාලා මෙතෙන්ට පාස් ගන්න. ඊපස්සේ මේ ගේට් කියන එක යනවා අපේ MOSFET එකේ ගේට් එකට. ඊපස්සේ මෙන්න මෙතන ප්‍රොටෙක්ෂන් කියන ලයින් එකක් තියෙනවා. ඒක යනවා මෙන්න මෙතන මේ රෙජිස්ටර් ගාව මෙතෙන් යනවා ප්‍රොටෙක්ෂන් කියන ලයින් එක. ඊට පස්සේ අපේ ඔක්ටා කප්ලර් එකේ මේ ඩොට් එකයි ඩොට් එක නැති පැත්තයි මේ දෙක මාරු කරගන්න එපා. විශේෂයෙන් මේකේ ඩොට් එක තියෙන පැත්ත මේ ඔක්ටා කප්ලර් එක ගලවලා හක් කරන්න ඔරිජිනල් එක. ඩොට් එක තියෙන පැත්තට ඩොට් එකේ තියෙන වයර් එක පාස් ගන්න. ඩොට් එක නැති එකේ වයර් එක මෙතෙන්ට පාස් ගන්න. ඊට පස්සේ මේකේ මේ ග්‍රවුන්ඩ් එක සාමාන්‍යයෙන් මේ ස්මූතින් කැපැසිටර් එකේ රින්ට සම්බන්ධ කරන මේ හයි සයිඩ් ග්‍රවුන්ඩ් එක කරන්ට් එක වදින ග්‍රවුන්ඩ් එක ස්මූතින් කැපැසිටර් එකේ රින්ට පාස් ගන්න ඕන. මේ ටික හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මෙන්න මේ ධන 300 වෝල්ට් කියන එක ස්මූතින් කැපැසිටර් එකේ ධනට සම්බන්ධ කර ගන්න ඕනේ.
ඉතින් ඔය ටික තමයි. මෙතෙන්ට ඇත්තටම වයර් එකක් එන්නේ මේක ෂෝට් ප්‍රොටෙක්ෂන් එක. මෙහි ෂෝට් එකක් තිබ්බොත් මෙයා මොස්පෙට් එක ඕෆ් කරලා දානවා. ඔන්න වෙන්න දෙන්නේ නැහැ. මේ ෂෝට් පරිස්සර රෙජිස්ටර් එක. ඉතින් ඔයාලා මේක පළවෙනි අවස්ථාවේදී කරද්දි මෙතන තියෙන ඔරිජිනල් රෙජිස්ටර් එක ගන්න එපා. මෙතන සාමාන්‍ය 1 ohm වගේ රෙජිස්ටර් එකක් මුලින්ම දාලා ඔන් කරලා බලන්න. ඒතකොට හුඟක් මොකද ලංකාවේ වෙළඳ පොලේ තියෙන මොස්පෙට් මම නම් දැම්මේ 10i N65 කියන මොස්පෙට් එක. මේවා එච්චර මේ හොඳ ඔරිජිනල් තත්ත්වේ නැති නිසා පිච්චෙන්න බලනවා. ඒක ඔරිජිනල් මොස්පෙට් එකක් හොයාගන්න බලන්න හයි කරන්ට් එකක් අදින්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ සර්කිට් එක ගැන. හොඳයි ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. මොනවාරි ගැටලු තියෙනවා නම් යට කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට හැමෝටම බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක් කියනවා. අනිත් එක අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යන්න. ඒ වගේම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහට හුඟක් SMPS සම්බන්ධ පාඩම් මම අරගෙන එනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා මම මේ පැත්තෙන් නවතිනවා.